Hello guys, welcome back to another gameplay videos. අද play කරන්න යන්නේ game එකේ නම් මතක නැහැ. හරිද? කලින් game එකකත් මට මතක නිකන් ඒ වගේ එකක් වුණා කියලා කමන්නේ. description එකේ කොහමද දාලා තියෙනවනේ ඉතින් මොකද්ද කියලා. හරි. ඕන දෙයක්. දැන් ඉතින් ඔයගොල්ලෝ දැක්කම මම විස්තර කියන්න ඕනේ. මිනිස්සෙක් පීසා එකක් ඕඩර් එකක් අරගෙන ආවා. ඒ ඕඩර් එක මේ දෙන්නාට පස්සේ ගෙදර මිනිහා අල්ලගත්තා. එච්චරයි වුණේ. හරිද? යතරක් ඕනෙලු. සල්ලි දී. යතර තියෙන. දොරාරිමු. දැන් දොරාරින්න හොඳ නෑ හිමේ කියලා. හරිද? හරිද? දැන් කන්න පුළුවන්. මම නෙමෙයි. ඔය මිනිහෙක් ඉන්නවා කන කෙනෙක්. හරිද? මේ ඉඳන් ඇරලා බලමු මෙන්න මෙහෙම. හරි. අවුලක් නැහැ. ඒත් අවුලක් නැහැ. සල්ලි නම් තියෙනවා මේ. මම දැන් හොරේ ගියා දුවද ආයි මෙහෙට හොබි ගන්න කවුත් ඉතින් පෝසත් වෙලා යන්නේ. ආයි නෑ. යතුරක් ඕනේ. එතන සල්ලි වගේක් තියෙනවා. අපි මම අර පැත්ත චෙක් කරගෙන යමු. එතන චෙක් කරගෙන යමු අපි. නෑ ටීවී ඕන් කරමු. පොඩ ලැග් වෙනවා වගේ. ගායිද? පිස්සුද ගහන්නේ. එයිද නැහැ ගහන්න. කන්න ඉදන්නේ. මට වෙන්දන්න මෙතන තිබිලා යතුරක් හම්බ වෙනවා. අද හම්බුන්නේ නැහැ යතුර. කමන්නේ. දුකක් නේ. අපි යතුරක් හොයාගමු කොහොමද? මෙතන බලමු. මොකද්ද මේ වෙන්නේ? අද නම් පොඩක් ලැබෙනවා වගේ අරුනේ. මේ තියෙන යතුර. ගම තියාගෙන හොයනවා. ටක් ගාලෙන් දොර වහමු. මම දන්න තරමේ මේ දොර කන්න දෙන්නේ නැද්ද ෆ්‍රිජ් එකේ? කන්න දෙන්නේ නැහැ බඩගිනි. කමන්නේ. ඒ දුකක් නැහැ ඉතින්. බුදුම්මෝ සල්ලි යාළුවා. කුසී කියනවා බුදුම්මෝ මාරිද සල්ලි යාළුවනේ. ඉතින් සල් කියනවා. මේ බෑග් නාරිනේගේ සල්ලි නේ යාළුවනේ. පේනවනේ ඔයගොල්ලෝ. හිඟනිකාවුත් වෙනවා ඉතින් මේ වරින් බෑ. ඒ වෙත් නැත්තම් සල්ලි තමයි තියෙන්නේ. හරිද? අරින්න බෑ කිව්වට ඕවා ඇතුළේ තියෙන සල්ලි තමයි. හරිද? කේක් එකක් තියෙනවා. කේක් එකක්. කේක් කඩක් තියෙනවද අපිට නෑ. කේක් කඩක් නෑ. ඔයාලින් බලන්න මොනවද තියෙන්නේ එකක් දර වහගෙන යනවා. නැත්තම් කන්න පුළුවන්. කන්න බලමු. අපි කතු බඩලියක් තියෙනවා. මේ පැත්තෙන් නොයා මේ පැත්තට යමු. බෑලු. මේ මං අර මතුන කාමරේ නේ. කමන්න එකත් අරගෙනම තියාගමු කොයි කර. මේ පැත්තට යම් බලන්න. කොහෙද මේ? ඒක මම කලින් නෑ කලින් එක නෙමෙයි නේ. කලින් මතුන රූම් එක නෙමෙයි. බායෙන් දෙන්නේ ඉතින් ජම්මට කරන්න තියෙන මේකෙත් සල්ලි මේකෙත් සල්ලි අය කතා කරන්න දෙකක් නැහැ ඉතින් අය මේකෙ දෙට්ටාවට පෝසත් වෙලා තමයි යන්නේ ෆුල් පෝසත් ඉතින් හරි යන් මෙතන පෙට්ටගමකුත් තියෙනවා පස්සේ බලමු මට යතුරක් යතුර වැඩක් තියෙනවද යතුර ඕනේද යතුර කමන්නේ යතුරක් තියාගමු මේක ඇතුලේ තියෙන්න ඕනේ මොනවා හරි තියෙනවා තවත් සල්ලි තියෙනවා නියමයි සතුටුයි මේක මොනවද තියෙන්නේ ඒකෙත් සල්ලි තියෙනවා බුදුම්මෝ මොකක්ද මේ හෝල් මං කිව්වට හෝල් මං නෙමෙයිදත් මන්ද බලු අරමු කෝ වැරෙන්නේ නැද්ද ඇරියා දැන්ට පේන්න යන තරම් අවුලක් මේකට දාලා බලමු ඒක නෙමෙයිද කියන්නේ මේක නෙමෙයිනේ ඒකට ඕනේ වෙන යතුරක් නේ මේකේ තිබ්බේ ඔය ගත්තන්නේ ඒකත් අරින්න පුළුවන් අපි ඒකත් අරලා බලමු මෙතනත් සල්ලි තියෙනවා කොහොමද පේනවද අපිට එකපාරක් අතර මෙයාව හම්බුන්නේ නැහැ
යකා කොහෙද දන්නේ? යකා ගහයිද? නෑ පිස්සු. යකු ගහනවද මට? නෑ. තමයි ගහන්නේ ඉතින් නැත්තයි ඉතින්. ගේම් එක ගහන්න නෙවෙයි මම ගහන්නේ. ඔව්. ඉක්මනට මේක ඉවර කරන්න පුළුවන් ගේම් එකක් කියනවනේ මේ. බලු ටික නේ. පීස් එක නම් මේකද? ඒ බඩු ටික විතර නෙමෙයි මේ ගෙදරින් යකක් නෑ. කවඩක් නෑ ඔන්න කෝක් කරලා දාන්න. අපි උඩ තට්ටුවට ගියේ නෑනේ. අපි උඩ තට්ටුවට ගිහින් බලමු මොකද වෙන්නේ. අර පැත්තේ යන්න හොඳ නෑ. මූණට මූණලා ඉඳලි වෙන්න එකපාරට කන්න පුළුවන්. අපි උඩ තට්ටුවට යම් බලන්න සමහරට යකා ඇත්තේ උඩ තමයි. කමන්නේ යා. ලොක් සල්ලි වඩන්නේ අපිට. සල්ලි වගේද මිනිස්සු නෑ. මිනිස්සු සල්ලි වගේ නෙමෙයි. සල්ලිද වටින්නේ මිනිස්සුද වටින්නේ. සල්ලි තියෙන මිනිස්සුනේ වටින්නේ ඒකනේ කියන්නේ. කන්න බොන්න දෙයක් නැද්ද ගන්න? කන්න බොන්න නෙමෙයි මේ අපිට පැනලා යන්න තරම්. වටින දෙයක් නැද්ද? වටින දෙයක්. මොනවද මේ කියලා තියෙන්නේ? මට සාමාන්‍ය යතුරක් හම්බ වෙනවා මේ. හැකිතාක් ඉක්මනින් එනකොට මෙතන යතුරක් නැහැ. මට සෙට් උන්නේ නැහැ යතුරක්. කෝ යතුර පඩි බලමු පාස්වර්ඩ් එකක් ඔය එකක් නිකන් පාස්වර්ඩ් එකක් තියා අර යකාවත් නැහැ නේ යාළුවනේ මොකක්ද උනේ යකාට සාමාන්‍ය එහෙම නෑ යකා එනවා හරිද එහෙම නෙමෙයි කොහොමුණත් යකා එනවා යකා කන්න ආවේ නැති මොකද ප්‍රශ්නේ යාළුවනේ දෙවෙනි ප්‍රශ්න හරිද ඔබන්න බෑ මේ යතුරු ගෑරන්න මොකද හරිනේ මේ ඉන්නත් බෑ අපි පොටි දැන් අපි ක්ලික් කරලා නේද ඉන්නේ හරිද අපි දැන් මේකෙන් ගිහිල්ලා අරලා බලමු අපි නිකමට වගේ නිකම් බලමු නෑ කොහෙද තියෙන්නේ යතුරු කොහෙද තියෙන්නේ ප්‍රශ්නේ යාළුවනේ ඔය තමයි දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ දැන් මේක බලමු මේක ඉන්න බෑ හරිද මේක බලමු හරි දැන් මොකද්ද මේ යතුරෙන් අරින්නේ එතකොට? ඒ යතුර අරින්නෙත් බෑලු. මොකද්ද අරින්න තියෙන්නේ දැන්? තව උඩ තට්ටුවක් තිබ්බනේ. අපි ඒකට ගිහින් බලමු. ඉතින් ඒක නිකන් ඉන්න එකනේ. අපි අර උඩ තිබ්බේ ගන්නවා මෙන්න මේක. ඒක අරින්නත් බෑලු. මොකද්ද අරින්න තියෙන්නේ මේ යතුරෙන්? එතකොට පිස්සුනේ මහා. මේ යතුර දුන්නේ නිකන් මේ ලස්සන තියන් ඉන්නද දන්නේ නැහැ නේ. පියම් බලන්න මේකෙන් කාමරේ අපිට සැලකිය යුතු දෙයක් තිබ්බේ නෑනේ. මම හෙලවෙන්නවත් නෑ. කාගේද සතිය උඩ රැහි? මොට්ට සිරි. බුදු අම්මෝ. අනේ දැක්කනේ යාළුවනේ ඔයගොල්ලෝ යකා. This is යකා. පේනවද? යකා ගහයිද? මොකද යාළුවනේ වෙලාවේ? කමන්න අපි මෙතනින් යන්න නැතුව කොයි කරත් අර පැත්තෙන් මෙහෙම කමන්න. උඹ හිතන්නේ මොකක් හරි ගේම් එකේ මොකක් හරි කේස් එකක් වෙන්නේ නැති කමන්නේ දුකක් නැහැ අපි යමු කමන්නේ ඉස්සරහට යමු මේකට යතුරක් මොකද කරන්නේ යතුරක් ඕනෙමයි යතුරක් ඕනේ යතුරක් නෑ මට සාමාන්‍ය යතුරක් ඉක්මනට හම්බෙන්නේ මේකට මම සද්දයක් කියන මට බයයි. ඒක භයානක සවුන්ඩ් එකක්. මට ඉච්ච ලෝඩ් එක අල්ලන්නේ නැහැ. හින්දා මම යනවා. මේකවත් අරින්න බැයිද දෙයියනේ. පොල්ලක් තියලා දින්න මොකද පොල්ලක්. අරින්න බෑ මේ පොල්ල හින්දාද දන්නේ නැහැ නේ යාළුවනේ. ඒක අයින් ගන්න බෑ. ඒක අයින් කරන්නත් බැහැලු. අපි මේකෙන් බලන්නත් බැහැලු. මොකද්ද ඒක දැන් මේ යතුරක් තියෙනවා කොහෙද තියෙන්නේ කියලා දන්නේ. අපි ඔක්කොම චෙක් කරානේ යාළුවනේ. පොඩ්ඩක් ලෙග් වෙනවා පොඩ්ඩක් වැටුණා කමන්නේ දුකක් නෑ ඒකත් නැහැ මොකද්ද දැන් කරන්නේ අපි එහෙම දුක් වෙන්නේ නෑ හරි මට වැඩ තියෙනවා කරන්න වැඩක් තිබ්බට මෙතන මේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා මට හිතා ගන්න බැරි සීන් එකක් තියෙන්නේ. ඒක අරින්නත් බැහැලු. හරි ඒක තිය අරින්න දෙයක් නෑ එහෙම.
අතන රූම් එකේ නේ දරේ හිටියේ. ලැග් වෙලා වගේ හිටියා ඒ රූම් එකේ තමයි යාළුවනේ. එයා හිටින්නේ. එයා එහෙම සාමාන්‍ය ඉන්නේ නැහැ නිකන් අර මේ ගේමේ නිකන් කම්මැලි වගේ නේ. දැන් එයා නැතුව නිකන්. මගේ කාමරේත් මුකුත් නැහැ නේ. මං හිටිය කාමරේ. නෑ. ඒකෙත් මුකුත්ම නැහැ. දැන් මං කොහෙද බැලුවේ නැත්තේ මොකද්ද බැලුවේ නැත්තේ මට ඒක තමයි තියෙන එකම ප්‍රශ්නේ මම ඔක්කොම බැලුවා වගේ තමයි මම නිකන් මතක මොකද්ද ඒ උනේ දොර නිකන් බැලුවා නේද ඒක මේ මගේ වැරද්දක් නෙමෙයි මං හිතන්නේ ඒක මේ ගේම් එක පොඩ්ඩක් අවුල් ගිහිල්ලා තියෙන්නේ මට අතර හොයාගන්න බැරි වෙන සීන් එකක් තියෙන ඒක යතුරක් නැද්ද යතුරක් තියෙන්න ඕනේ යාළුවා මට වෙන්දට මෙතනම තිබිලා මට යතුරු හම්බ වෙනවා දැන් නැති වුණාට හරිද අරක මොකද්ද බලමු මෙන්න මේ need file ඒක ගින්නකට වුණා මොකක් හරි ගන්නේ යාළුවා මම හිතන්නේ අපි එකපාරක් අහු වෙන්න වෙනවා කමන්නේ නෑ අල්ලගන්නේ මම ඌ එහෙම ඉද්දි මට මොකද ඔයාගේ ඔන්න ගෙදර කවුද මන් දන්නේ බඩුව කවුද ඒ මට පොඩ්ඩක් තියෙනවා ඔය වෙලා හැරි ඇවිල්ලා මට ගහයි දන්නේ හරි මේ වෙල කේස් තියෙන කම් අපි දෙන්නම කන්න මේක පොඩ්ඩමයි බලන්න හින්දා මට කුණු හරප කියන්න බෑ කමන්නේ ඒකෙත් නැහැ දැන් මොකේද තියෙන්නේ දැන් අපිට ඕන එක මේක බලන්න මොකක්ද ඒක කොහෙට යන්නේ එකක්ද ඒක තමයි කොහෙට යන්නේ නැති එක කවන්නේ යාළුවනේ මේක මේ විනාඩි 12කටත් වඩා ඇදිලා තියෙනවා දැන් මේක මෙච්චර ඇදෙන ගේම් එකක් නෙමෙයි කොහොමද මට ගේම් එක හොයාගන්න බෑ මොකද්ද කරන්නේ මම මෙච්චර ලේසි වෙන්නෙත් නෑ හැබැයි ගේම් එකක් මේ කාමරේ මේ බෑ හැම තැනක්ම අපිට නූලක ඉඳන්ම චෙක් කරගෙන යන්න වෙන සීන් එකක් තියෙනවා මේ අතර මොකක්ද මේක මේ තියෙනවනේ එක ඉබ්බෙක් තියෙනවනේ නේද ඉබ්බෙක් කොහොමද තියෙන්නේ මොකද්ද කියන්නේ ඉතින් කොහෙද මේ යතුර නැත්තම් මක් කරන්නද නේ මේ මොකද්ද මේක බලවලු ඒක බන්නත් බැහැලු දෙයියනේ කොහෙද යතුර තියෙන්නේ කොහෙද යතුර තියෙන්නේ මේ ගේම් එක මටත් කලින් මෙච්චර ලේසි වෙලා නැහැ යාළුවනේ පොඩි කේසස් තියෙනවා ඉතින් මේකම බලපු තැන් වල මේ ආයි සල්ලි තියෙන අන්න ආයි එකම අපි බලපු එකම තැන් වල ආයි බල ගියා නන්නේ අපි මේ කාමරෙත් බැලුවනේ ඉතින් නේද අයියෝ මට එපා එනවා මේ විදිහට තියෙන එක නේද මට එපා වෙන වැඩක් මුකුත්ම නෑ ඒක හරිද මේකත් ඒකෙත් නෑ මට එපා වෙන්නේ අර තමයි මම හිතුනොත් එහෙම දැන් නවත්තන්න මේක බලමු මේ ෆුල් ගේම් ප්ලේ වීඩියෝ එකක් තමයි මම අරන් ඉන්නේ හැදුවේ ෆුල් ගේම් ප්ලේ වීඩියෝ එක ගහන්න බෑනේ යාළුවනේ යතුරු නැහැ ඔයගොල්ලෝ පේනවනේ ඉතින් මම දක්ෂයි හරිද මම දක්ෂයි මට වැඩක් නැහැ මට ඕන දේ නෑ ඒක බලමු තව ටිකක් අපි උත්සාහ කරලා බලමු උත්සාහ මේ කරින් මොකෙන්ද ඕකේ තමයි මට ඉතින් ඉතින් මේ ඇත්තේ කියලා මට නිකමට හිතෙනවා නිකමට වගේ
අනේ කොහෙද දෙයියනේ මේ පාස්වර්ඩ් එකකින් දීපෙත් නෑ නේ මට එන්න ඕන මතක යන්නේ ලෙවල් එක 90ද ඒක එතකොට ඒක ඒ දොරෙන් හાર્ඩ් දාලා ගහද්දිලු නෝමල් දාලා ගහද්දි මම මේ ඊසි දාලා ගහන්නේ එතකොට මම මේ නෝමල් දාලා මට මතකයි නිකන් නෝමල් දාලා වගේ නිකන් මම ගහනවා වගේ මට නිකන් පොඩි මතකයක් තියෙනවා තිබ්බට දැන් මේ අතුර නැහැ නේ ඒක නෙලා තියෙන්නේ මෙන්න මෙතනට පැනලා හරි යාළුවනේ ඔන්න ඔක තමයි කරන්න තිබිලා තියෙන්නේ හරිද හරි ඔන්න කොල්ලෝ අපි පැන්න බයි අහු වෙයිද යන්නේ නැහැ කවුරු එන්නේ කියලා මට අහුන්නේ තාම අහුන්නේ අප්පඩ අහුණා ඉවරයි විසල් පේ විසල් පේලා මම මට විසල් පේ කොල්ලම දැන් පේන්න ලැජ්ජා මම්මට යනවා හරි යාළුවනේ ඉතින් මේක තමයි සුන්දර ගින්දර අවසානය එහෙනම් ටටා බයි තව හොරර් ගේම් එකකින් හරි සුපිරි ගේම් එකකින් හරි හම්බ වෙමු ඔයගොල්ලෝ මයින්ක්‍රාෆ්ට් ගේම් එකක් නම් ගෙනල්ලා දුන්නා බලමු ඉස්සරහට තව ප්ලේ කරන්න හොඳ ගේම්ස් එහෙම මට කියන්න හොරර් ගේම් වගේ නම් වඩාත් හොඳයි මීට වඩා ටිකක් බය හිතෙන ගේම් එකක් වුණා නම් තවත් හොඳයි හරි එහෙනම් ටටා බයි මේක තමයි සුන්දර ගින්දර අවසානය